ආයුබෝවන් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ ජමීස් කිචන් එක. අද කකුලුව හදන්න යන්නේ. මුලින්ම මේ විදිහට සුද්ධ කරලා කකුලුව ටික හොඳට හොදලා ගන්න. ඊට පස්සේ තාච්චියක් නැති ලිපේ තියලා මම මෙතනට මිස් කුඩු දාගන්නවා තේ හැඳි දෙකක්. ඒක චුට්ටක් මම රත් කරගන්න හදන්නේ. ඒ වගේම මම මෙතනට දාගත්ත තුන් පහ කුඩු ටිකකුත් තේ හැඳි භාගයක් වගේ ලුණු ටිකකුත් දාලා මම මේක හොඳට කබේ රත් කරගන්නවා. මතක තියාගන්න ඔයාගේ හොද්දේ පාට ඕන විදිහට තමයි ඔයා මෙතන මිරිස් බැදගන්න ඕන වෙලාව තීරණය වෙන්නේ. ගොඩක් රතු පාටට ඕන නම් මිරිස් ටික පොඩි වෙලාවක් බෙදලා ගන්න. කළුවට ඕන නම් මිරිස් ටික ටිකක් කළුවට වෙනකන් බෙදලා ගන්න. මෙතනදි මම ගොඩාක් කළු කරගන්න යන්නෙත් නැහැ. ඒ වගේම ඔයාලට මෙන්න මේ විදිහට මම දැන් දාගන්නවා කකුල ටිකට දාලා මේක හොඳට රවුම් කරගන්නවා. ඒ අතරේ ඔයාලට පේන්නේ මගේ channel එකේ මම දාලා තියෙන වීඩියෝස්. ඉතින් ඔයාලා ඒවත් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. කහ කුඩු තේ හැඳි කාලකට චුට්ටක් අඩුවෙන් දැම්මා. මේ දාන්නේ මස් කරි 3-5. ඒකිනුත් තේ හැඳි 2මාරක් විතර දාගත්තා. ලුණු රස අනුව කරපිංචා රම්පේ ගම්බිරිස් තේ හැඳයි ලුණු ගෙඩියක් අමු මිරිස් කරල් 2යි මේ සේර මේ ටික දාලා මේක හොඳට අපි ආයි පාරක් කලවම් කරගමු. පොඩි ලුණු ගෙඩියක් තමයි මම ගත්තේ. ඒ වගේම ටෙම්පරාදුර තව ලුණු චුට්ටක් මම අයින් කරගත්තා. ඒ වගේම පොඩි ගොරක කෑල්ලකුත් දාගත්තා. මේක හොඳට කලවම් කරගන්න. පහේ ටික හොඳට මේකට අල්ලන්න. මෙතන මම කකුළු අරගෙන තිනවා ග්‍රෑම් 500ක්. ඊට පස්සේ වෙනම තාච්චියක් ලිපේ තියලා මේ විදිහට තෙල් ටිකක් රත් වෙන දාන්න. තෙල් තේ හැඳි දෙකක් වගේ. ඊට පස්සේ මම ඒකට මේ විදිහට රම්පේ කෑලි දෙකක් දාගත්තා. කරපිංචා මේක චුට්ටක් සුවඳ එනකන් හොඳට තෙල් එකේ මේ විදිහට බෙද ගන්න. ඊට පස්සේ අමු මිරිස් කෑලි දෙකකුයි කුරුඳු පොත්තකුයි එනසල් ඇට 3ක් විතර දාගත්තා. කරාබු නැටිත් දාගන්න ඕනේ 2-3ක් විතර. සුදු ලුණු ඒ වගේම ලුණු බෑයක් විතර මම මෙතන කපලා හීනියට කපලා තමයි දාගත්තේ. ඒකත් හොඳට මේ විදිහට තෙල් එකේ කලවම් කරගමු. මෙතන මම දාන්නේ සෝදුරු. සෝදුරු වලට අකමැති කෙනෙක් ඉන්නවා නම් දාන්න එපා. ඊට පස්සේ මෙතන මිරිස් කුඩු තේ හැඳි භාගයකුත් දාලා මම මේක හොඳට තෙල් එකේ ටිකක් ටෙම්පරාදු කරගන්නවා. මෙතනදී මේ දාන පහේ වර්ග ඔයාලට පුළුවන් අඩු වැඩි කරගන්න. ඔයාලා කන්න ආස විදිහට. ඒ වගේම වීඩියෝ එක බලන ගමන් අනිවාර්යයෙන්ම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට පහලින් ලයික් කරන්න අමතක කරන්නත් එපා. ඊට පස්සේ මම මෙතන කෑලි මිරිස් තේ හැඳකුත් දාගත්තා. මේ විදිහට රන්වන් පාට වේගෙන එනකොට මම මේකට අපේ කකුළු ටික දාගන්නවා. දාලා මේක හොඳට කලවම් කරගන්නවා තෙල් එකත් එක්ක. ඊට පස්සේ කකුලුන් තැම්බෙන්න ගන්නට මේ විදිහට වතුර දාලා මේක හොඳට අපි වහලා හම්බමු. ඉසොඩි සමා වෙන කකුලු ටික වැහෙන්න තරමට වතුර තිබ්බාම ඇති. මේ විදිහට හොඳට මේක කලවම් කරලා වහලා අපි මේක උයාගමු. ඔන්න මේ දැන් ඔයාලට පේන්නේ කකුළු ටික හොඳට තැම්බීගෙන ඉන්න විදිහ. දැන් ඔන්න කකුළු ටික හොඳට තැම්බිලා තියෙන්නේ වතුරත් හිඳිලා තියෙන්නේ. මම මේ වෙලාවට මිටි කිරි දාගන්නවා. මිටි කිරි කෝප්පයක් විතර මම දාගත්තා.
මොකද මම මේකට හොද්ද තියන්නේ නැති නිසා. මේ ටික දාලා මේ විදිහට හොඳට කලවම් කරලා මේක හොඳට කිරි ටික උතුරනකම් ඒ වගේම හොඳට මදකින් තියන්නත් ඕනේ. ඉතින් අපි කිරි ටික උතුරනකම් මේ විදිහට ගින්දර වැඩි කරලා තියාගමු. කිරි ටික හොඳට මෙන්න මේ විදිහට උතුරගෙන එනකොට මේක මදකින්නේ විනාඩි 10ක් විතර මම තියනවා. මදකින විනාඩි 10ක් විතර තියද්දී මේක හොඳට තෙල් පෑදෙනවා. ඒ වගේම අපේ තියෙන මේ 3-5 කුඩු වල ඒව පාට ඉන්නෙත් අපි මේක ලිපේ තියෙන වෙලාව අනුව. ඉතින් අර පාට නෑ කියලා කියන්නේ මේක හොඳට පහේ කුඩු ටික තැම්බෙන වෙලාවක් නැති වෙනකොට. ඔන්න දැන් මේකට මම දාගත්තා මේ විදිහට මුරුංගා කොළ මිටක් හොඳට සෝදලා පිරිසිදු කරගත්ත මුරුංගා කොළ මිටක් දාගත්තා. මෙහෙම දාන්න හේතුව කකුලු කියන්නේ ටිකක් උෂ්ණ කෑමක් නිසා මුරුංගා වලින් ඒ උෂ්ණය ටිකක් බාල කරනවා කියලා තමයි මම ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් මොන්නේ ඒකත් දාලා මම මේ කොළ ටික දාන්නේ මද ගින්නේ තියලා ඕෆ් කරාට පස්සේ. මේක ලිපේ තියෙද්දි දාන්න එපා. මද ගින්නේ තියලා ඔයාලා බලන්න බෑවට පස්සේ තමයි මේ විදිහට මුරුංගා කොළ ටික දාන්න ඕනේ උඩින්. එහෙනම් ඔන්න අද ඔයාලා මාත් එක්ක එකතු වෙලා රස කකුළු කාර්යයක් හැදුවා. ආයි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලට සුබ දවසක් පරිස්සමෙන් ඉන්න.